සුබ දවසක්. HTML, CSS, JavaScript සහ Tailwind CSS භාවිතා කරගෙන මම ඩෙවලොප් කරලා තියෙන Skillshop online කියන ප්‍රොජෙක්ට් එකට අදාළව user sign in සහ sign up pages responsive විදිහට හදාගෙන තියෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව පැහැදිලි කරන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. මුලින්ම මම පැහැදිලි කරලා ඉන්නම් මේ doctype HTML කියන tag එක සම්බන්ධව. අපි මේ tag එක දාන්නේ අපි මේකෙන් වෙබ් බ්‍රවුසර් එකට ඉන්ස්ට්‍රක්ෂන් එකක් දෙනවා අපේ වෙබ් පේජ් එක ස්ටෑන්ඩඩ් මෝඩ් එකෙන් රෙන්ඩර් කරන්න කියන එක සම්බන්ධව. ඊට අමතරව මම මෙතන මෙටා ටැග්ස් දෙකක් යූස් කරලා තියෙනවා. පළවෙනි මෙටා ටැග් එක meta charset utf8 කියන එක. ඒක අපි දාන්නේ characters. අපේ වෙබ් පේජ් එකේ තියෙන characters හරි විදියට ඩිස්ප්ලේ කරගන්න character encoding එක setup කරගන්න තමයි අපි මේ මෙටා ටැග් එක යූස් කරන්නේ. ඊට අමතරව මේ දෙවෙනි මෙටා ටැග් එක meta name viewport content with device with initial scale මේ දෙවෙනි මෙටා ටැග් එකෙන් කරන්නේ ඒක user අපේ වෙබ් පේජ් එක view කරන device එකට අදාළව responsive කර ගැනීමක් තමයි මේ මෙටා ටැග් එකෙන් කරන්නේ. ඒකෙදී user අපේ වෙබ් පේජ් එක view කරන device එක ඒකට අනුව වෙබ් පේජ් එකේ width එක එහෙම responsive කරගෙන user ට හොඳ clear view එකක් ලබා දීම සම්බන්ධව මේ meta tag එක විශේෂයි. ඊට අමතරව මම මෙතනදී links tag දෙකක් භාවිතා කරලා තියෙනවා. පළවෙනි link tag එකෙන් මම icon එකක් use කරලා තියෙනවා අපේ වෙබ් page එකට. ඊට අමතරව දෙවෙනි link tag එකෙන් මම අපේ style.css ෆයිල් එක ලින්ක් කරගෙන තියෙනවා. ඒ වගේම මම මේ ප්‍රොජෙක්ට් එකට භාවිතා කරන්නේ ෆ්‍රේම්වර්ක් එකක් විදිහට භාවිතා කරන Tailwind CSS. ඒ Tailwind CSS එකේ සර්විසස් ලබා ගැනීමට මම මෙතන script tag එකකින් ඒක ලින්ක් කරගෙන තියෙනවා. මම මුලින්ම body tag එක ගැන පැහැදිලි කරන්නම්. මේකෙදි body එකේදී මම background එකට gradient එකක් භාවිතා කරලා තියෙනවා. ඒ gradient එකට අදාළව blue color සහ indigo colors දෙක මම use කරගෙන තියෙනවා. ඊට අමතරව මෙතන min edge screen කියලා මම Tailwind CSS class එකක් භාවිතා කරලා තියෙනවා. මේකෙදි මම minimum height එක screen එකේ size එකට ගන්න කියන එකට අදාළව භාවිතා කරන්න ඕන Tailwind CSS class එක තමයි මම මෙතන භාවිතා කරලා තියෙන්නේ. ඊට අමතරව අපේ web page එක user ගේ device එකේ හරි විදිහට position කරගන්න අවශ්‍ය කරන ඒ Tailwind CSS classes ටිකත් මම මෙතන භාවිතා කරලා තියෙනවා. ඒ ටික තමයි flex, item center, justify center සහ ඊට අමතරව මම paddings use කරලා තියෙනවා අපේ design එක ටිකක් ලස්සන කරගන්න. සහ මම header section එක ගැන මම පැහැදිලි කරන්නම්. header section එකේදී මම මෙතනදී ඒත් gradient එකක් භාවිතා කරලා තියෙනවා. ඒ gradient එකේදී මම blue සහ indigo colors use කරලා තියෙනවා. ඊට අමතරව paddings මම භාවිතා කරලා තියෙනවා. මෙතනදී paddings වම් පසින් සහ දකුණු පසින් ඉහළින් සහ පහළින් මේ විදිහට ඒ ඩිසයින් එකේ හතර පැත්තම කව වෙන විදිහට මම paddings භාවිතා කරලා තියෙනවා. ඊට අමතරව text එකක් දීලා තියෙනවා මෙතන header tags භාවිතා කරලා Skillshop කියලා. ඒවා center කරගන්න අවශ්‍ය කරන Tailwind CSS classes මම භාවිතා කරලා තියෙනවා. text එක center කරගෙන ඒ text එක white කරගෙන සහ මම මෙතන paragraph tag එකක් භාවිතා කරලා මම දීලා තියෙනවා buy and sell skills with confidence කියලා. ඒකටත් අදාළ වෙන Tailwind CSS class එක මම මෙතන text blue 100 කියන එක මම භාවිතා කරලා තියෙනවා. ඊට අමතරව මම sign in form එක සම්බන්ධයෙන් මම පැහැදිලි කරන්නම්. මෙතනදී මම division tag div tags භාවිතා කරලා තියෙනවා. ඒ div tags වලට අදාළව IDs classes මම භාවිතා කරලා තියෙනවා. මෙතනදී මම welcome back කියලා use කරලා තියෙනවා. text content එකක් welcome back කියලා text content එකක් header tags වල භාවිතා කරලා තියෙනවා. ඒකට අදාළව මම font එක bold කරගන්න ඕන class එක text එකට size එකක් දීලා තියෙන ඒකට අදාළ class එක සහ text එක gray කරගෙන තියෙනවා. margin bottom එකක් දීලා තියෙනවා. ඊට අමතරව sign into account to continue කියන එක මම ඒක
පැරග්‍රාෆ් ටැග්ස් වල දීලා තියෙනවා. ඊට අමතරව ඒකට මම ග්‍රේ කලර් එකක් සහ මාර්ජින් බොටම් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතනදී ෆෝම් එකක් භාවිතා කරලා තියෙනවා. අපේ ඉන්ෆෝමේෂන් ටික දාන්න ෆෝම් ටැග් එකක් භාවිතා කරලා තියෙනවා. ඒ ෆෝම් ටැග් එකේදී මෙතන ස්පේස් by4 කියන මම Tailwind CSS ක්ලාස් එක භාවිතා කරලා තියෙනවා. මේකෙදි මම ඒ ෆෝම් එක ඇතුලේ තියෙන inputs, buttons, text වෙන්න පුළුවන්. ඒ දේවල් compact වෙන්නේ නැතුව ඒ අතර ඉඩක් තියාගන්න අවශ්‍ය කරන Tailwind CSS ක්ලාස් එක තමයි මම මෙතනදී භාවිතා කරලා තියෙන්නේ. ඊට අමතරව user ගේ email input එකට මම මෙතන වෙන් කරගෙන තියෙන div tags දාලා එතනදී මම label එකක් භාවිතා කරලා label එකේ දීලා තියෙනවා මම text content එකක් email address කියලා. ඒකට අදාළව ඒක ලස්සන කරගන්න ඒක හදාගන්න අවශ්‍ය කරන Tailwind CSS classes ටික මම දීලා තියෙනවා. text එක gray කරගෙන තියෙනවා. text එක default size එකට වඩා ටිකක් small size එකක් අරගෙන තියෙනවා. semi bold කරගෙන තියෙනවා. margin bottoms එම මම දීලා තියෙනවා. ඊට අමතරව මම input එකක් දීලා තියෙනවා. දැන් client ගේ email address එකට අදාළව client input කරන්න ඕනේ යාගේ email address එක. එතනදී මම client හොඳ better view එකක් ලබා ගන්න හොඳ ඒක input section එක දැක්ක ගාම එයාට මෙතනදී email address එක enter කරන්න තියෙන්නේ කියන එක සම්බන්ධව පැහැදිලි අවබෝධයක් දෙන්න මම placeholder එකක් භාවිතා කරගෙන තියෙනවා. ඊට අමතරව මේ placeholder එකේදී එයාට example එකක් විදිහට බලා ගන්න පුළුවන් ඒ මම මෙතනදී දාලා තියෙන text එක. ඊට අමතරව මම මෙතනදී width එක full කරගෙන තියෙනවා. paddings එහෙම භාවිතා කරගෙන තියෙනවා. සහ ඒ input field එක rounded කරගෙන තියෙනවා මම. ඊට අමතරව default input outline එක මම අයින් කරගෙන ring එකක් ඒකට මම භාවිතා කරලා තියෙනවා. ඒ ring එකට අදාළව ඕන කරන Tailwind CSS classes තමයි මම මෙතනදී මේ add කරලා තියෙන්නේ. ring එකක් දාගෙන තියෙනවා. ඊට අමතරව ඒ input field එක click කරපුවාම blue ring එක ඒ ring එක blue color වලින් මම design කරගෙන තියෙනවා. සහ ඒ blue color වලට ඒ click කරපුවාම blue color වලට මාරු විදිහේ transition එකට අදාළව මම transition එකක් දාගෙන තියෙනවා. සහ ඒකට class එකක් මම දීලා තියෙනවා කොච්චර time එකක් ඇතුළතද මේක වෙන්න ඕනි කියලා. duration කියලා මම use කරලා තියෙන්නේ ඒ Tailwind CSS class එක තමයි. ඊට අමතරව password input එකට අදාළ section එක. එතනදිත් මම label එකක් මාර්ගයෙන් password කියලා දීලා තියෙනවා. ඒ password කියන text content එකට අදාළව ඕන කරන Tailwind CSS classes ටික මම මෙතනදී දීලා තියෙනවා. text එක gray කරගෙන text එක default size එකට වඩා ටිකක් small කරගෙන bold කරලා margin bottom එකක් දීලා එහෙම ඒක කරගෙන තියෙනවා. ඊට අමතරව password එකට අදාළ input එක මම client ගෙන් ගන්න ඕනේ. ඒ input එකට අදාළව input tags වල මම ඒක code කරගෙන තියෙනවා. ඒකට අදාළව මම කලින් වගේම placeholder එකක් use කරලා තියෙනවා. password එකක් යාට type කරන්න තියෙන password එකක් කියන එක සම්බන්ධව දැනුවත් කරන්න නිසා. ඊට අමතරව එතෙන්ට ඕන කරන Tailwind CSS classes මම add කරගෙන තියෙනවා. full width එකක් දීලා තියෙනවා. paddings use කරලා තියෙනවා. border එකක් දීලා තියෙනවා. border එක gray කරගෙන තියෙනවා. round කරන් තියෙනවා. ඊට අමතරව මම කලින් input එකේ කරා වගේම rings භාවිතා කරලා තියෙනවා. ඒ ring එකට මේ mouse එක click කරපුවාම එතන ring එක blue color වලින් highlight වෙන විදිහට සහ default තියෙන outline එක මම අයින් කරගෙන තියෙනවා. ඒකෙදිත් මම transition එකක් සහ ඒක transition එක blue color වලට change වෙන transition එකට මම time එකක් දීලා තියෙනවා. කොච්චර milliseconds ගානකදී මේක වෙන්න ඕනද කියන එක සම්බන්ධව. ඊට පස්සේ මම මෙතනදී button එකක් භාවිතා කරලා තියෙනවා. button එකේදී මම මෙතනදී විශේෂ දෙයක් කරලා තියෙනවා. on click එකේදී මම on click එකේදී JavaScript වලින් මම program එකක් code කරලා තියෙනවා. එතනදී මම මේ නම විදිහට දීලා තියෙනවා toggle password කියලා. මෙතනදී සිද්ධ වෙන්නේ user type කරපු password එක user double check කරගන්න ඕනේ වුණොත් එතන I icon එකක් මම දාලා තියෙනවා. ඒ I icon එක click කරපුවාම එයා type කරපු password එක එයාට text එකක් විදිහට visible වෙනවා. ඒකට අදාළ ඒ change එක මම කරන්න ඒකට අදාළ වෙන programming part එක මම script.js කියන ඒ ෆයිල් එකෙන් මම කරලා තියෙනවා. මම ඒක සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නම් මේ ගමන්ම. මෙතනදී
මං කමෙන්ට් එකක් දාගෙන තියෙනවා මගේ පහසුර toggle between password and text in password inputs කියලා. එතකොට මට ඒක බලා ගන්න ලේසි. තවදුරටත් මම මේ කෝඩ් එක කන්ටිනියු කරගෙන යද්දි එතකොට කමෙන්ට්ස් දාලා තියෙද්දි මට පහසුයි ඒක අයිඩෙන්ටිෆයි කරගන්න. මම මෙතනදී ෆන්ක්ෂන් නේම් එක දීලා තියෙනවා මං කලින් index.html එකේ එතනදී පෙන්නපු password ෆන්ක්ෂන් නේම් එක මම මෙතනදී දාගෙන තියෙනවා. ඒකට අදාළව පැරාමීටර්ස් දෙකක් මම භාවිතා කරලා තියෙනවා input id සහ btn කියලා. එතකොට ඉන්පුට් එකේදී මම document.getElement by id කියන කෝඩ් එක භාවිතා කරලා ඒ ඉන්පුට් එකට අදාළව ඩීටේල්ස් අරගෙන ඒක මම variable එකකට සයින් කරලා තියෙනවා. ඒ variable එකේදී දැන් ඒ ඩීටේල්ස් ඉන්පුට් කියන variable එකේ තියෙන input type එකේදී ඒ input type එක password එකට සමාන නම් එතනදී මම input type එක text එකක් විදිහට change කරගෙන තියෙනවා. සහ button එක icon එකෙන් මේ icon එකට මම change කරගන්නවා. input type එක password එකට සමාන නැත්නම් input type එක password එකට change කරලා button එක icon එකට change කරනවා. ඒකට අදාළව හරිම ඒ කෝඩ් එකට අදාළව අපිට මොකද්ද වෙන්නේ කියන එක සම්බන්ධව මම ඩිසයින් එක පැහැදිලි කරද්දී ඔයාලට පෙන්නන්නම්. ඊට අමතරව මම මෙතනදී remember me and forget password facility එක දීලා තියෙනවා, options දීලා තියෙනවා remember me සහ forget password විදියට. ඒකට අදාළව මම tailwind css භාවිතා කරගෙන ඒක ඩිසයින් කරගෙන තියෙනවා. මෙතනදී මම remember me option එකට span tags වල දාලා ඒකට අදාළව tailwind css classes ටික මම මෙතනදී add කරගෙන තියෙනවා. එතනදී මම user ගේ input එක ගන්න ඕන කරන check box එකකුත් දීලා තියෙනවා. check box එක select කරපුවාම යාට ඒ password එක save කරගන්න පුළුවන් වෙන්න පහසු වෙන්න ඒක ඩිසයින් කරගන්න ඕන. ඩිසයින් කරගද්දි මම input එකට check box එකක් දීලා තියෙනවා. ඊට අමතරව width height සහ width එකක් දීලා තියෙනවා, height එකක් දීලා තියෙනවා. text එක blue කරගෙන තියෙනවා. text එක blue කරන් text එක කියන්නේ එහා ටික් කරන check box එකට අදාළව blue color වලින් මම ඒක ඩිසයින් කරගෙන තියෙනවා. ඊට අමතරව remember me කියන text එකට මම වෙනම tailwind css classes භාවිතා කරලා තියෙන ඒ remember me කියන එකට මම text එක grey වලින් දාගෙන තියෙනවා. margin left එකක් සහ text එක default size එකට වඩා ටිකක් කුඩා කරගෙන තියෙනවා. ඊට අමතරව forget password කියන එකත් මම ඩිසයින් කරගෙන තියෙනවා මෙතනදී. ඒකට අදාළව tailwind css classes ටික මම අර කලින් විදිහටම text එක small කරගෙන text color එක blue කරලා සහ එතනදී මම hove එකක් දීලා තියෙනවා. mouse point එක forget password කියන එක උඩට ගේද්දි ටිකක් color එක blue color වලට change වෙන විදිහට මම ඒක ඩිසයින් කරගෙන තියෙනවා. මෙතනදී මම ඊට පස්සේ මම sign in button එක ඩිසයින් කරලා තියෙනවා. ඒ sign in button එකට අදාළව ඕන කරන classes ටික tailwind css classes ටික මම මෙතනදී mention කරලා තියෙනවා ඒ button tags ඇතුලේ. එතකොට මම එතනට gradient එකක් භාවිතා කරලා තියෙනවා. ඒ gradient එක blue සහ indigo colors වලට change වෙන විදිහට text එක white වලින් දාගෙන text එක bold කරගෙන තියෙනවා. paddings භාවිතා කරලා තියෙනවා සහ button එක rounded කරගෙන ඒකට අදාළ tailwind css classes මම use කරලා තියෙනවා. සහ sign in button එකටදී මම ඒකෙදිත් මම hove එකක් භාවිතා කරලා තියෙනවා blue සහ indigo විදිහට. ඊට අමතරව මම මේ sign in button එක උඩට cursor එක mouse point එක ගේද්දි ඒක button එක zoom වෙලා වගේ ටිකක් zoom වෙන්න මම ඒක හදලා තියෙනවා. ඒකට අදාළව tailwind css classes මම මෙතනදී භාවිතා කරලා තියෙනවා. transform කියන එක භාවිතා කරලා තියෙනවා සහ ඒකදී කොහොමද change වෙන්න ඕන එකට අදාළව hove එකට අදාළ මම classes භාවිතා කරලා තියෙනවා. ඒකට ඕන කරන duration, time duration, milliseconds කොච්චරද කියන එකත් මම මෙතනදී ඒකට අදාළ classes භාවිතා කරලා තියෙනවා. ඊට අමතරව තවදුරටත් මම මේක පැහැදිලි කරගෙන ගියොත් සහ මම මෙතන form එකෙන් පස්සේ මම මෙතනදී paragraph tag එකක් ඇතුලේ don't have an account කියලා text content එකක් දීලා තියෙන. ඒකට අදාළව මම classes භාවිතා කරලා තියෙනවා. ඊට අමතරව button එකක්
දීලා තියෙනවා. ඒ බටන් එකේ මම යූසර් කෙනෙක් එන්න පුළුවන්, අලුතෙන් රෙජිස්ටර් වෙන යූසර් කෙනෙක් වෙන්න පුළුවන්, දැනටමත් රෙජිස්ටර් වුණ යූසර් කෙනෙක් වෙන්න පුළුවන්. එතනදී දැනටමත් රෙජිස්ටර් එයාට සයින් අප් නම් වෙන්න තියෙන්නේ. දැනටමත් එයා රෙජිස්ටර් වෙලා නැතු එයාට අලුතෙන් රෙජිස්ටර් වෙන්න ඕන නම් සයින් අප් එකට shift වෙන්න ඕන කරන පාර්ට් එක මම මෙතනදී සිද්ධ කරගෙන තියෙනවා. එතනදී මම sign up button එක mention කරගෙන තියෙනවා. text content එකකින් sign up button එක mention කරගෙන තියෙනවා. ඊට අදාළව මම JavaScript වලින් code එකක් කරගෙන තියෙනවා toggle forms කියලා. toggle forms කියලා ඒ form දෙක අතර sign up form එක සහ sign in form එක අතර shift වෙන්න sign up වෙන්න ඕන user කෙනෙක්ට sign up form එකට shift වෙන්න සහ sign in වෙන්න ඕන user කෙනෙක්ට sign in form එකේ අදාළ details enter කරලා sign in වෙන්න ඒ අවශ්‍යතාවය පරිදි ඒ forms දෙක අතර ඒ designs දෙක design කරගෙන තියෙනවා මේ forms දෙක අතර shift වෙන්න. එතකොට මම ඒකට toggle forms කියලා toggle forms කියලා function name එකක් මම දාලා තියෙනවා. ඒකට අදාළව මම JavaScript පැත්තට කියලා පැහැදිලි කරන්නම්. මේ තියෙන coding part එක. එතනදී මම කලින් වගේම මට පහසුවට මම toggle between sign in and sign up forms කියලා මම comment කරගෙන තියෙනවා මගේ පහසුවට. ඊට අමතරව function name එක දීලා තියෙනවා toggle forms කියලා. මෙතනදී මම HTML ෆයිල් එකේ තියෙන IDs භාවිතා කරගෙන මම document.getElementById කියලා මම IDs දෙකක් දීලා තියෙනවා HTML code එකේ sign in form සහ sign up form කියලා. ඒක මාර්ගයෙන් මම ඒ අදාළ details variables වල assign කරගෙන තියෙනවා. sign in ඒ variables දෙක මම sign in form සහ sign up form කියලා මම variables mention names දාගෙන තියෙනවා variable names. ඊට අමතරව sign in form එකේ class list එක ඒකට අදාළව class list එක hidden නම් active කරගන්නත් active නම් hidden කරගන්නත් ඕන කරන code එක තමයි මම මේ කරලා තියෙන්නේ. එතකොට මම ඒක sign in වලටත් sign up වලටත් කරගෙන තියෙනවා. sign up form එකෙත් class list එක hidden නම් active කරගන්නත් active නම් hidden කරගන්නත් අවශ්‍ය කරන code එක තමයි මම මේ කරලා තියෙන්නේ. මේකෙත් design එක මම පැහැදිලි කරද්දි මම පෙන්නන්නම් මම කොහොමද මේ code එකට අදාළව අපේ ඒ වෙනස්කම් කොහොමද සිද්ධ වෙන්නේ කියන එක සම්බන්ධව. ඊට අමතරව මෙතනදී ඊට අමතරව sign up form එක ගැන මම පැහැදිලි කරන්නම්. මෙතනින් sign up form එකට අදාළව මම designing coding part එක මම කරලා තියෙනවා. එතනදී div tags වල මම div එකක් ඇතුලේ header tag එකක් ඇතුලේ මම දීලා තියෙනවා create account කියලා. ඊට අමතරව ඒකට අදාළව tailwind css classes මම add කරන් තියෙනවා text size එක text එක bold කරලා text එක gray කරගෙන සහ margin bottom එකක් එහෙම දීලා. ඊට අමතරව මම join thousands of skills sellers and buyers කියලා මම paragraph tag එකක් ඇතුලේ ඒකට අදාළව මම coding එක කරන් තියෙනවා. ඒකට අදාළ වෙන tailwind css classes මම මෙතනදී භාවිතා කරලා තියෙනවා. ඊට පස්සේ මම user ගේ inputs වලට අදාළව design එක මම කරගෙන තියෙනවා. first name, last name, email address, password input ඒ දේවල්වලට අදාළව user ගේ inputs ගන්න ඕන කරන design එකට අදාළව codings ටික මම මෙතනදී කරලා තියෙනවා. first name එක සහ කලින් වගේම ඒ first name එකට අදාළව භාවිතා කරලා තියෙන tailwind css classes ටික මම මෙතනදී භාවිතා කරලා තියෙනවා. ඊට අමතරව ඒ inputs ගන්න මම කලින් පැහැදිලි කරපු විදිහටම inputs වලට අදාළව ring එකක් දාලා ඒක click කරද්දී blue color ring එකකින් ඒ input area එක highlight වෙන විදිහට සහ ඒවට අදාළ වෙන්න ඒ blue color වල change වෙන වෙලාවදී ඒ transition එකට අදාළ වෙන time durations ටිකට අදාළ tailwind css classes ටිකත් මම මෙතනදී භාවිතා කරලා තියෙනවා. ඒක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් user first name, last name, email address input, password input සහ එතනදිත් මම මේ password එකදිත් මම ඒ password එකට අදාළ මම කලින් පැහැදිලි කරපු විදිහට code JavaScript වලදී program කරගෙන තියෙන password එක මම මෙතනදිත් mention කරලා තියෙන on click එකේදී trigger වෙන විදිහට. ඊට අමතරව
මම දැන් අපේ ඩිසයින් එක කොහොමද වෙලා තියෙන්නේ කියන එක සම්බන්ධව පැහැදිලි කරන්නම්. අපේ ඩිසයින් එක කොහොමද මම කරගෙන තියෙන්නේ කියන එක පෙන්වන්නම්. මෙතනදී මම මේ තියෙන අපේ ඩිසයින් එක. මේ තියෙන්නේ අපි කරගත්ත කෝඩ් එකට අදාළව ඩිසයින් එක. මෙතනදී skill shop buy and sell skills with confidence කියලා මම ඒ දීලා තියෙනවා. welcome back, sign into your account to continue. මේ තියෙන email address එකට අදාළව section එක. මෙතනදී මම පැහැදිලි කරපු මේ ring එක ඔයාලට බලා ගන්න පුළුවන් blue color වලින්. password එක enter කරන section එක. password එකේදීත් ඒ section එක මම blue color වලින් highlight කරගෙන තියෙනවා. මෙතනදී මම පැහැදිලි කරපු JavaScript program එකට අදාළව අපි user password එකක් type කරොත් ඒක අපිට මෙහෙම visible වෙන්නේ නැහැ මේ password එකක් නිසා. නමුත් මෙතන I icon එක click කරොත් user බලා ගන්න පුළුවන් එයා type කරපු password එක text එකක් විදිහට change වෙලා එයාට පෙන්නනවා සහ මෙතන icon එක change වෙලා තියෙනවා. මෙතනදී මම remember me option එක දීලා තියෙනවා. remember me option එක blue color වලින් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. forget password section එක. sign in එකේදී ඒ සිද්ධ වෙන hove එක සහ ඒ transform එක sign in button එක zoom වෙලා අපිට පේනවා. මෙතනදී මේ sign up button එක මෙතනදී අර මම මුලින් මම ඉස්සලා පැහැදිලි කරපු JavaScript code එකට අදාළව user ට sign up වෙන්න අවශ්‍ය නම් එතනදී ඒ pages අතර shift වෙන function එකත් මෙතනදී වැඩ කරනවා. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට forms අතර shift වෙන විදිහ. එතකොට user sign in වෙන කෙනෙක් sign up වෙන කෙනෙක් නම් ඒකට අදාළ details වලට ඒ details ගන්න මම design කරගත්ත විදිය සහ ඒ inputs කොහමද තියෙන්නේ කියලා ඔයාලට මෙහෙම බලා ගන්න පුළුවන්. මෙතනදිත් user ගේ password එක සහ ඒ output එකට බලා ගන්න ඕනොත් මේ විදිහට බලා ගන්න පුළුවන්. confirm password එක දෙන්නත් පුළුවන්. මෙතනදී අපි මේක හදාගෙන තියෙන්නේ responsive විදියට. ඒක මම ඒකත් පෙන්නන්නම්. අපි inspect වලට ගිහිල්ලා බැලුවොත් එක devices වලදී අපේ output එක කොහොමද design වෙන්නේ කියන එක සම්බන්ධව මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. ඒක තමයි මම පැහැදිලි කරේ. මේක අපි responsive කරගන්න පුළුවන් විදියට තමයි responsive වෙන විදියට තමයි design කරලා තියෙන්නේ. ඉතින් මේක තමයි මම කරපු design එක user sign in සහ sign up pages වලට. මම හිතනවා මම කරපු demonstration එක පැහැදිලි ඇති කියලා. එහෙනම් thank you.